Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න හුඟ දවසකින් අද මම ෂෝට් ලොග් එකක් කරන්න හිතුවා. ඉතින් අහන්න බැරි වුණානේ. හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා මම හිතනවා. අද මම හිතුවා බබාට කිරිබත් හදන්න. එයා දැන් නිදි. එයාව හොදවලා නිදි කෙරෙව්වා. එයාව ඉවර වෙලානේ guys. ඉතින් මට වැඩ කරන්න තියෙන්නේ. ඉතින් දැන් මම එයාට කිරිබත් ටිකක් හදන්න තමයි හිතන් ඉන්නේ. මොකක් වෙයිද දන්නේ නැහැ. කිරිබත්ද රයිස්ද මොනවා හදයිද දන්නේ නැහැ. ගිහින් බලන්න ඕනේ. එයා ගොඩක් කැමති කිරිබත් කන්න. ඉතින් හස්බන්ඩ් නම් අද නෑ. එයා වැඩ. මම හිතුවා අපේ බබාට කිරිබත් ටිකක් හදලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි යමු ඉක්මනට මිල්ක් රයිස් හදන්න. බයි බයි. ඔන්න ඉතින් බබාගේ බත් එක නම් ලිපේ තිබ්බා. දැන් පොල් ගාලා කිරි දාන්න තියෙන්නේ. ඉතින් එතකන් අපි ටිකක් කතා කරමු. මම ඔයාලත් එක්ක දැන් වීඩියෝස් 10කට වැඩි ෂෙයා කරගෙන තියෙනවා. මතක් කරන්න ඕනේ මම ෆිල්ම් ඇන්ඩ් ඇනිමේෂන් යටතේ ඉස්සලාම වීඩියෝස් කරේ. ඒවට නම් හොඳට views තිබ්බා. watch time short වලටනේ. ඒ වගේ watch time add වෙන්නේ නෑනේ. ඉතින් මම නොදැනුවත්ව තමයි ෆිල්ම් ඇන්ඩ් ඇනිමේෂන් යටතේ වීඩියෝස් කරේ. නමුත් ෂෝට් වලට ඇඩ් වෙන watch time අපිට public watch hours වලට ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් මම ඒක දැනගත්තේ මේ ළඟදී. ඉතින් අපරාධ කියලා හිතුණා guys. දැන් මම YouTube පටන් අරන් මාස 2ක් වෙනවනේ. ඉතින් මෙච්චර කල් මම හිතන් හිටියේ ෂෝට් වලිනුත් watch hours එකතු වෙනවා කියලා. දැන් තමයි මම people and blog යටතේ වීඩියෝස් කරන්න පටන් ගත්තේ. ඉතින් කලින් ෆිල්ම් ඇන්ඩ් ඇනිමේෂන් යටතේ තිබ්බ views තරන්නම් people and blogs යටතේ තියෙන කැටගරි එකට views අඩුයි. මොකද මම subscribe 1000 ගත්තේ ෆිල්ම් ඇන්ඩ් ඇනිමේෂන් යටතේ vlog කරලානේ මේ short videos කරලානේ. ඉතින් ඒවත් එක්ක එකතු වුණ subscribersලා තමයි ඉන්නේ. ඉතින් මං හිතනවා එයාලා ඉතින් vlogs බලන්න කැමති නැතුව ඇතිනේ. මං බුදුහාමුදුරුවෝ ගැන තමයි short videos කරේ මෙච්චර කල්. ඒවට කැමති අය තමයි subscribe කරන්න ඇත්තේ. අන්න ඒක තමයි ප්‍රධානම හේතුව මට vlog යටතේ views අඩු වෙන්න. නමුත් මම උත්සාහය අතාරින්නේ නැහැ. කොහොම හරි vlog කරලා watch hours 4000ත් හදාගෙන මගේ ඉතින් vlog කරන අයගේ YouTubers ලගේ ප්‍රධාන අරමුණ කවදා හරි monetization on කරගන්නනේ. ඉතින් මගෙත් දැන් සෑහෙන කාලෙකින් ඉඳන් තිබුණ හීනයක් තමයි monetization on කරගන්න එක. මොකද ගොඩක් අය හිතන් ඉන්නේ YouTube වලින් සල්ලි හොයන්න බෑ කියලා. මම එක රුපියලක් හරි හොයනවා කියන ටාගට් එක මගේ ඔළුවේ තියෙනවා. අන්න ඒකයි මම නතර කරන්නේ නැතුව බබාගේ වැඩක් තියෙනකොටම මෙහෙම පුළුවන් විදියට වීඩියෝස් කරන්නේ. ඉතින් ඔයාලගේ හෙල්ප් එකක් මට ලැබෙයි කියලා මම හිතනවා. ලස්සන vlog අනිවාර්යයෙන්ම ගේනවා.
තව ඒ හැටි කාලයක් නැති නිසා මං හිතනවා people and blogs යටතේ බ්ලොග් බලන්නත් මාත් එක්ක කට්ටිය එකතු වෙයි කියලා සබ්ස්ක්‍රයිබර්ස්ලා එකතු වෙයි කියලා. ඉතින් අපි දැන් කිරිබත් එක හැදෙනවානේ බබාට කන්න. එයාට දැන් ඇහුරුනහම කවන්න ඕනේ. ඉතින් මේ වෙනකන් ඔයාලා මාත් එක්ක එකතු වුණානේ. තව ඉදිරියටත් එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම විශ්වාස කරනවා ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරයි කියලා. ලස්සන බ්ලොග් අරගෙන ඉදිරියට හමු වෙමු. එතකන් ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් හොඳින් ඉන්න. බයි බයි.